ටාසන් ටාසන් යමන්කව මුහුද පැත්තට සෙල්ලම් කරන්න. අනේ බං මට එන්න වෙන්නේ බං. අපේ තාත්තා මට ජොබ් එකක් හොයලා හිටේ ඉඳන් ඒකට යන්න ලැහැත්ති වෙන්න කියනවා බං. අඩේ උඹ විභාග ෆේල් වුණාට බං ආයි විභාග කරන්නේ නැද්ද බං එතකොට? නෑ බං තාත්තා කිව්වා තෝ කොච්චර කරත් ඔච්චර තමයි කියලා. තාත්තා වෙල්ඩින් ජොබ් එකට යන්න කියලා කිව්වා බං මට. අඩෝ එහෙමද බං? මොනවද බං මේ ජොබ් එකේ ඉතුරු කරන්න තියෙන්නේ? දන්නේ වලේ ගිහින්ම තමයි බලන්න වෙන්නේ බං හිත උදේට. එහෙමද බං? එතකොට උඹ හිත උදේ ජොබ් එකට යනවද? ඔව් බලය. තාත්තා මාව හිත උදේට එක්කන් යනවා කිව්වා බං. හරි ඉතින් බං උඹ හිත ඉඳන් ජොබ් එකට යන්නේ. අපි අද මුහුද පැත්තට ගිහින් සෙල්ලම් කරලා එමු ඉතින්. බං ගලේ උඹලා ඉස්කෝලේ යන කාලෙත් පාඩම් කරනවා කියලා අපට බොරු කරලා සෙල්ලම් කරන්න ගියා. දැන් මං අපේ ඒකාව රස්සාවකට යවන්න කියලා හදද්දිත් උඹ එනවද අපේ ඒකාව සෙල්ලමට අඬ ගහන් යන්න බං. නෑ නෑ මේ අංකල් මම්මේ අනේ බං මේ වචන පටලවන්න නැතුව හිටහන්. මට ඇහුණා උඹලා දෙන්න කතා කරපුවා. මම උඹලගේ තාත්තට කිව්වා අපේ ටාසන්ට හොයලා දුන්න තැනින්ම රස්සාවක් උඹටත් හොයලා දෙන්නම් කියලා. උඹලගේ තාත්තත් වැඩේට ඕකේ බං. මේ දැන් හෙට උදේම දෙන්නත් එක්ක ලැහැත්ති වෙලා රස්සාවට යන්න තමයි තියෙන්නේ. අනේ අංකල් මේ මාවත්? ඔව් උඹලා දෙන්න තමයි වෙන කවුද නැත්තම් ඉතින්. හරි අංකල් මං හෙට උදේම එන්නම්. ටාසන් මං යන්නම් එහෙනම්. හරි බං ගලේ එහෙනම් ගිහින් වරෙන්කෝ. මං ගිහින් එන්නම් අංකල් එහෙනම්. හෙට උදේම එන්නම්කෝ ඉතින්. හරි පුතා බුදුසරණයි ගිහින් පරිස්සමට එනන් හෙට උදේම එන්නකෝ. දෙන්නත් එක්ක ජොබ් එකට මං එක්කන් යන්න. පුතේ උඹත් දැන් ගිහින් හොඳ ඇඳුමක් බලලා අයන් කරලා හැම ලැහැත්ති වයන් ඉතින් හෙට උදේට නයි යන්න. ඔහොම ඉන්නේ නැතුව. හරි තාත්තේ මං යන්නම්. ඔය හඬුගද යන්නත් එක්ක නාල කරලා පිරිසිදු වෙලා ලැහැත්ති වයන් බං ඉක්මනට එනන් ගිහිල්ලා. ඇඳුම් එහෙම හොයාගෙන කරගෙන මේ හැම වැඩක්ම කරගෙන ෆයිල් එක ලැහැත්ති කරගෙන ලැහැත්ති වෙන්න එහෙනම්. ඔව් තාත්තා මේ යන ගමන්. අපේ වීඩියෝ එක ලස්සනයි නං. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි